ඔයත් පිටරට ඉඳං ඇවින් ලංකාවට කොණ්ඩ බද්ධ කිරීමක් කරන්න බලාගෙනද ඉන්නේ. එහෙනම් එයා ටිකට් එකක් බුක් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔන්ලයින් කන්සල්ටේෂන් එකක් කරගන්න. ගොඩක් අය සහ ගොඩක් ආයතන කරන්නේ ලංකාවට ආපු ගමන් සර්ජරි එක කරනවා. හැබැයි ඔයාටත් සාර්ථක රිසල්ට් එකක් එහෙමත් නැත්නම් හොඳ කොණ්ඩ සිටුවීමක් කරගන්න අවශ්‍ය නම් ඔයත් කොණ්ඩ සිටුවන්න අවශ්‍ය කරන මූලික සූදානම් වීම කරගෙන එන තරමට තමයි හැමදේම සාර්ථක වෙන්නේ. ඔන්ලයින් කන්සල්ටේෂන් එකකදී අපිට පුළුවන් ඔයාගේ දල වශයෙන් පින්තූර වලින් බලලා ඔයාගේ ඒරියා එක කලින්ම ඩිසයිඩ් කරන්න. ඒ වගේම ඔයාගේ ඩෝන ඒරියා එක එහෙමත් නැත්නම් ඔළුවේ පිටිපස්සේ කොටසෙන් ඒ තමන්ගේ තට්ටේ තියෙන කොටස කවර් වෙන්න අවශ්‍ය කරන හෙයා ප්‍රමාණය එක්ස්ට්‍රැක්ට් කරන්න පුළුවන්ද කියන එක ගැන දල අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා වැදගත්ම දේ තමයි මෙන්න මේක. ඒ තමයි ඔයාගේ හෙයා ලොස් එක දැනටමත් කන්ට්‍රෝල් වෙලා නැත්තම් ඔයා තාම වයස අඩු ළමයෙක් නම් එතකොට කොණ්ඩේ හිටවීමකට වාජනය වෙන්න කලින් තමන්ගේ කොණ්ඩේ අඩු වෙමින් යන එක පාලනය කරගන්න හොඳ ප්ලෑන් එකක් පටන් අරන් තියෙන්න ඕන. මොකද ගොඩක් තැන්වල අපි දකින අඩුපාඩුවක් තමයි හෙයා ලොස් එක සර්ජරියට කලින් කන්ට්‍රෝල් කරන්න නැතුව කෙලින්ම සර්ජරියට යොමු කරනවා. එතකොට සර්ජරියේ හිටවපු කොණ්ඩේ වැවිලා එන අතරෙදිත් තමන්ගේ වෙන ඒරියා එකක කොණ්ඩේ අඩු වෙනවනම් ඒ පේෂන්ට එහෙම නැත්නම් ඒ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරගත්ත කෙනාට ඒ ට්‍රාන්ස්ප්ලාන්ට් එකෙන් එන ප්‍රතිඵලය භුක්ති විඳින්නත් කලින් ආයෙත් සර්ජරි එකට යොමු වෙන්න පුළුවන්. ඊළඟට තවත් වැදගත් කාරණයක් තමයි දැන් අපි හිතන්නකෝ ඒ කෙනාගේ ඩෝන ඒරියා එක එහෙමත් නැත්නම් කොණ්ඩේ ලබා ගන්න කොණ්ඩේ සර්ජරියට ඒක තව දුරටත් වැඩි දියුණු කරන්න අපිට අවශ්‍ය කරන මල්ටි විටමින්ස් වගේ දේවල් සමහර වෙලාවට කොණ්ඩේට ගැලපෙන විදියට බෙහෙත් වර්ග එහෙම කලින් පටන් අරගෙන ඉවරලා ඒ කෙනාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙන විදියට ඒක ප්ලෑන් අවුට් කරන්න පුළුවන්. ඊටත් වඩා වැදගත් දෙයක් තමයි තමන්ගේ දැනටමත් තියෙන මෙඩිකල් ප්‍රශ්න එහෙමත් නැත්නම් තමන් දැනටමත් තියෙන අසනීප තත්ත්වයන් ගැන ડોක්ටර් දැනුවත් කරන්න පුළුවන්. ඒවා තමන්ව සර්ජරි එකට ගන්න සුදුසුද නැද්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා කොහොමද කන්ට්‍රෝල් කරන්න ඕන කියලා දැනගන්න පුළුවන්. තමන් දැනටමත් ගන්න බෙහෙත් මොන හරි තියෙනවා නම් ඒ බෙහෙත් දවස් කීයකට කලින් නවත්තන්න ඕනද එහෙම නැත්නම් ඒ බෙහෙත් ගන්න ගමන් සර්ජරි එකට යන එක සුදුසුද නැද්ද කියන එක ගැන හොඳ අවබෝධයක් අරගෙනම සර්ජරිය ගැන ප්ලෑන් කරන්න පුළුවන්. පිටරට ඉන්න කෙනෙක්ට තවත් වැදගත්ම කාරණයක් තමයි තමන් එයා ටිකට් එකක් බුක් කරනකොට තමන් දවස් කීයක ස්ටේ එකක් ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙනවද? ඒ ඉන්න කාලය ඇතුළත තමන් සර්ජරි කරනවා නම් තමන්ගේ ආපු ගමන්ම කරනවද? පිටත් වෙන්න කිට්ටු කරලා කරනවද? එහෙම නැත්නම් තමන්ගේ කොහොමද සර්ජරි එකෙන් පස්සේ කොණ්ඩේ බෑන්ඩේජ් ගලවන්න දවස කවද්ද ලෑස්ති කරගන්න ඕන? දවස් කීයකින් පස්සේද ඒවයි කබළු ගලවන්න පුළුවන්? ඒ හැම දෙයක් ගැන